ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ජූනි මාසේ 4 වෙනි දින සිදුවන සිකුරු මාරුව පිළිබඳ වීඩියෝ මාලාවේ අවසන් වීඩියෝව වන මීන ලග්න හිමියන්ට මේ සිකුරු මාරුව බලපාන ආකාරය තමයි අද කතා කරන්න ආවෙලාලත් එක්ක. ඉතින් හැමෝටම කියනවා වගේ මීන ලග්න හිමියෝබත් ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳිලා ඉඳන් ඔයාලට මේ සිකුරු මාරුවෙන් අරන් එන සුබ අසුබ මොන විදියද කියලා දැනගෙන ඒ තුළින් මේ ජීවිතයට ඔයාලගේ මඟ පෙන්වා ගැනීමක් ලබා ගන්න කියලා මතක් කරන ගමන් අපි යන්න තමයි සූදානම් වෙන්නේ අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරනවා. ඔයාලට ඇස්ට්‍රොලොජි විෂන් නාලිකාව හරහා සබ්ස්ක්‍රයිබ් 2000ක් සපිරුණු අවස්ථාවේ දුන්න රුපියල් 500ක කේන්දර පරීක්ෂා කිරීමේ අවස්ථාව දැන් අවසන් වෙලා තියෙන මේ කාලය තුල. මොකද මම බොහොම කාර්යබහුලයි මේ කේන්දර පරීක්ෂාවත් එක්ක. ඒ නිසා මේ 500 දීමාව නතර කරන්න තමයි මම දැන් හිතුවේ. ඒ නිසා ඔයාලට කේන්දර පරීක්ෂාවක් සිදු කරගන්නව නම් ඒත් මම අසාධාරණ විදියට මුදල් අය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රුපියල් 1000ක් වගේ වෙන මුදලකට ඔයාලට හරිම සාධාරණ ගානකට කේන්දර පරීක්ෂා කරගන්න පුළුවන් මගෙන්. ඉතින් එහෙම කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මට මේ පහත තියෙන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා වැඩි විස්තරය පිළිබඳ දැනගන්න කියලා මතක් කරමින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් සිකුරු මේ සිංහ රාශිගත වීම මීන ලග්න හිමි ඔබට බලපාන ආකාරය ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ සිකුරු කියන්නේ ඔයාලගේ ලග්නට මොන කොටු වලට අධිපති ග්‍රහයද කියලා. ඉතින් එහෙම බලද්දී සිකුරු කියන්නේ මීන ලග්න හිමි ඔබේ 3 වෙන්න වන වෘෂභ රාශිය වගේම 8 වෙන්න වන තුලා රාශියේ අධිපති ග්‍රහය වෙනවා. ඉතින් එයා මෙවර මේ සිංහ රාශිගත වීමෙන් ඉන්නේ ඔයාලගේ කියන්නේ සිංහ රාශිය ඔයාලගේ වෙන්නේ 6 වෙන්න. 6 වෙන්නට තමයි සිකුරු මේ පාර ගෝචර වෙන්නේ. ඉතින් ඒ தත්ත්වය ඔයාලට බලපාන්නේ මොන ආකාරයකටද කියලා අපි කතා කරොත් ඔයාලා මේ මීන ලග්න හිමි ඔයාලා හැමෝම දන්නවනේ ඔයාලා මේ කාලේ ලග්නේ රාශිකය ගත කරමින් පවතින අය කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට පොඩ්ඩක් අසුබ තත්ත්වයක් තියෙන්නේ. මේ අර හැමෝටම කියපු සුබ ප්‍රතිඵල ඔයාලට ලැබෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. මේ කාලේ හරිම තාවකාලික කාලයක් සෙනසුරු ලග්නගතව ගමන් කරන නිසා තමයි ඔයාලට යම් තාක් අසුබ තත්වයන් මේ සිකුරු මාරුවත් එක්කත් බලපාන තත්වයක් තියෙන්නේ. ඒ නිසා අර හැමෝටම කියන වගේ සුබ දේවල් ඔයාලට කියන්නේ නැහැ කියලා හිතා දුක් වෙන්න එපා. මේ දේවල් తాවකාලික දේවල්. ඉතින් හරි ඇත්ත කියන්න ඕන නිසා තමයි ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් ඔයාලගේ හිතේ ගොඩක් වෙලාවට චංචල හරිම චංචල ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. මොකද අර හැම දෙයක් ගැනම හිත අර මේ මොන දේ කරන්න ගියත් ඒක කරන්නද නැත්නම් එපාද කරන්නද. දැන් අපි හිතමු ව්‍යාපාරයක් වුණත් ආරම්භ කරන්නවද නැද්ද, මේක කරොත් මට පාඩුවක් වෙයිද නැද්ද. අන්න ඒ වගේ හිත දෝලණය වෙන ගතිය ගොඩක් වැඩි මේ කාලේ මේ මීන ලග්න හිමි ඔබට. ඒ වගේම හිතට දුක් සහගත දේවල් ගොඩක් වෙලාවට මේ අහන්න ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාලට දුක් සහගත දේවල් අහන්න නොලැබුණත් නිකම්ම අහේතුකව හිත දුක් වෙන අවස්ථා වෙන්න පුළුවන්. නිකම්ම තමන්ම හිතලා හිත කලකිරෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද ලග්නේ සෙනසුරු ගමන් කරන නිසා තමයි මේ දේවල් සිකුරු මාරුවත් එක්ක ඔයාලට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හිතට දුක් සහගත දේවල් වෙන්න තියෙන හැකියාව වැඩි කියලා කියන්න පුළුවන්. ඒ වුණත් අර මේ තමන්ට ගොඩක් මේ සිකුරු මාරුවත් එක්ක හොඳ දේවලුත් තියෙනවා. තෑගි භෝග ඇඳුම් පැළඳුම් මෙහෙම මේ දේවල් වලට ගොඩක් ලැබෙන කාලයක්. නමුත් අර මොන දේ ලැබුණත් ඔයාලගේ හිතට ඒක මදි. හිත ඒ ගැන හරිම කනස්සලු ස්වභාවයක් ගන්න මේ තත්ත්වයක් තමයි මේ ග්‍රහ රටාව ඔයාලට පෙන්වලා දෙන්නේ. ඉතින් මේ දේවල් එහෙම අර ලද දෙයින් සතුටු වෙන්න බැරි ගතියක් තියෙනවා මේ කාලේ ඔයාලගේ මේ මීන ලග්න හිමි ඔබට. හරිම සතුටක් ලැබුවත් ඒ සතුට හරිම తాවකාලිකයි. මං කියවනේ හිත දෝලණය වෙන ගතිය
වැඩි කියලා. අන්න ඒ කියන්නේ අර මේ සතුට හිතට දැනෙනවා ආයි අනේ ඕ වැඩක් නෑ මේව එහෙම කියලා ආයි හිත දුක් වෙන. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. හරිම කනස්සලු ස්වභාවයක් හිතට ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මීන ලග්න හිමි ඔබ දරුවන් සමග උනත් මතභේද ඇති වෙන්න පුළුවන්. ගෙදර ඇතුලේ දරුවන් එක්ක උනත් මතභේද වාද විවාද වලට පැටලෙන්න ඒ වගේම ගැටුම් ඇති කරගන්න තියෙන ඉඩකඩ මේ වැඩි මේ කාලේ හේතුවක් නැතිව හෝ ඇතිව ගොඩක් වෙලාවට හේතුවක් නැතිව වෙන්න පුළුවන්. ඉතින් අර පොඩි හේතුවක් ලොකු දෙයක් කරගෙන ඔබ අර හිතින් මේවිලා හිතින් ගොඩක් කලකිරීමට පත් වෙලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ගොඩක් වෙලාවට ඔයාලා මේ කාලේ වචන භාවිතය ගැන තමන්ගේ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාලගේ කටේ අර මේ කියන්නේ වචනවල තියෙන සැර ස්වභාවයත් එක්ක වචන කතා කිරීමේදී තියෙන සැර පරුෂ ස්වභාවයත් එක්ක අනිත් අයගේ හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. ඒ වචනවල තියෙන දේවල් නිසා ඒ නිසා ගොඩක් වෙලාවට තමන් කතා කරන වචන මොනවද කියලා එක ගොඩාක් සැලකිලිමත් වෙන්න තැන නොතන බලලා මේ දේවල් කියන්න යන්න එපා. තමන් කතා කරන්නේ කාටද මොනවද මේ කියන්නේ කියන එක ගොඩාක් හොඳින් කල්පනා කරලා බලලා වචන භාවිතා කරන්න. අසල්වාසීන් සමග උනත් ඔයාලට මතභේද ඇති වෙන්න පුළුවන්. මොකද සිකුරු කියන්නේ තුන්වැන්න අධිපති ග්‍රහය නිසා. ඉතින් අර අසල්වාසීන් එක්ුණත් වචන භාවිතයේ දුනොත් ගොඩක් සැලකිලිමත් වෙන්න. ආවට ගියාට වචන පාවිච්චි කරන්න එපා කියලා තමයි මිතුන් මේ මීන ලග්න හිමි ඔබට අපි කියන්නේ මේ සිකුරු මාරුවත් එක්ක. ඒ වගේම අර සෙනසුරු ලග්නගත වෙන්න කාලේ නිසා තමයි මේ දේවල් ගොඩක් වැඩිපුර බලපාන්නේ. මුදල් හදල් පිළිබඳ වුණොත් ඔයාලා සැලකිලිමත් වෙන්න. Tamanට පාඩු වෙන්න තියෙන අවස්ථා වැඩි. විශේෂයෙන් ඔය ආයෝජන වගේ කටයුතු කරන කෙනෙක් නම් ඔබ ඒ දේවල් පිළිබඳව මේ කාලේ ඒ දේවල් වලට අත නොගහ ඉන්න නම් ගොඩක් සුදුසුයි කියන්න පුළුවන්. මොකද ඒ දේවල් වලින් ඔයාලට පාඩු වෙන්න පුළුවන්. Taman නොසැලකිලිමත් බවින් කරන දේවල් කවුරුවත් එපා කිව්වට අහන්න නැතුව තමන්ම හිතලා තීරණය කළ කරන දේවල් වලින් ඔයාලට පාඩු වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි මේ කාලේ. ඒ නිසා හරීම සැලකිලිමත් වෙලා ගත කරන්න ඕනේ කාලයක් විදියට තමයි මම මේ කාලේ හඳුන්වන්නේ මීන ලග්න හිමි ඔබට. ඒ වගේම ඔබ සූදුවට වගේ දේවල් වලට ඇබ්බැහි වීම ඇති වෙන්න පුළුවන් මේ කාලේ. ඒ නිසා අර තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුල මුදල් උනත් නාස්ති වෙන්න නොදී ඒ දේවල් තමන් හරියට හිතලා කළමනාකරණය කරගෙන ගඩ කටයුතු කරන්න ඕනේ. තමන්ට ඉදිරි අනාගතයක් ඕනේ කියලා ඉදිරි අනාගතේ මම සතුටින් සැපෙන් ජීවත් වෙන්න ඕනේ කියන එක නිතරම හිතලා කටයුතු කරන්න. ඉතින් එතකොට ඔයාලට මේ තියෙන తాවකාලික තත්ත්වේ අඩු වෙද්දී ඔයාලගේ ඉස්සරහා ජීවිතේට සාර්ථකත්වයක් ලැබෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් රැකියා ස්ථානය තුලත් උනත් තමන්ට නොපෙනෙන සතුරන් නැති වෙන්න පුළුවන්. මොකද සතුරු ස්ථානයට තමයි සීකුරු ආවේ සතුරන් ගැන කතා කරන කොටුවට 6 වෙන්නට. ඉතින් ඒ නිසා සතුරු කරදර ඔබට ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන රැකියා ස්ථානෙදී වැඩ කටයුතු කරද්දී උනත් වැඩ අතපසු වීම වෙන්න පුළුවන්. මේ දේවල් වලට ඉඩ නොතබා ඔබේ රාජකාරිය නිසියාකාර විශ්ත කරන්න වග බලා ගන්න. එතකොට ඔබට කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඇති හැකියාව වැඩි වෙන්නේ. නැත්නම් ඔබට සතුරු කරදර ඇති වෙලා අර ඔබ හොඳින් කරගෙන යන වැඩ කටයුතු උනත් රහස් සතුරන් නැති වෙලා යාළගේ කේලම්බස් වලින් එහෙම ඔබගේ රැකියා මේ ස්ථානය තුල උනත් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා කියන්න පුළුවන් මේ මීන ලග්න හිමි ඔබට. ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන නිසායි ඔබට මේ දේවල් කිව්වේ. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැනත් ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න. තමන්ට සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හන්දිපත්‍රු දාව වගේ දේවල් ඒ වගේ ශරීර සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර හිතන්න ඕන කාලයක් විදියට ඔයාලා මේ කාලේ හඳුනා ගන්න. එතකොට ඔයාලා ඒ දේවල් ඒ විදියට කටයුතු කරන්න නිසි වෛද්‍ය උපදෙස් එහෙම අරගෙන. ඉතින් ඒ වගේම ඉතින් ඒව තමයි අපිට මීන ලග්න හිමි ඔබට මේ සිකුරු මාරුව ගැන පලාපල විදියට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගේ උපන් කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව මේ කියපු පලාපල ගොඩක් වෙනස් වෙන්න හැකියාව තියෙනවා. මම මේ කතා කරේ මීන ලග්න හිමි ඔබ සියලු දෙනාටම පොදු පලාපලයක් විතරයි කියන එකත් මතක තියාගන්න. ඉතින් සිකුරු ගැපල වලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම විදියට සිකුරාද දිනවල
දිනවල විවිධ පාට වර්ග මල් පූජා කළ බෝධි පූජා තැබීම සිකුරාදා දිනවල විවිධ පාට වර්ග වල ඇඳුම් මැදීම සහ සිකුරාදා දිනවල ගවයන්ට ආහාර ලබා දීම ගැබිනි කාන්තාවන්ට විශේෂයෙන් කාන්තාවන්ට ආහාර ඇඳුම් පැළඳුම් ආදිය ලබා දීම ඒ වගේම පත්තිනි මෑණියන්ට බාර වීම සෙත් කවි කියම වගේ දේවල් කරන්න පුළුවන් ප්‍රතිකර්ම විදියට මම කියන්න කැමතියි. ඉතින් සිකුරු මාරුව පිළිබඳ වීඩියෝ මාලාව අදින් අවසන් වෙනවා. ඉතින් මේ වගේ තවත් ජ්‍යොතිෂමය වටිනාකමක් ඇති වැදගත් වීඩියෝ නරඹන්න කැමති කෙනෙක් නම් ඔයා ඇස්ට්‍රොලොජි විෂන් නාලිකාව subscribe කරලා like කරලා comment කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වෙනකල් හැමෝටම ආයුබෝවන්.